පාටකුරුල්ලෝ ටෙලිනාට නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් ටෙලිසෝන් මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. ඔන්න යාළුවනේ ලස්සන කොටසක් තමයි අදත් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මේ වෙද්දි කෙවින් ඉන්නේ හොස්පිටල් එකේනේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දෙයක්. ඔයා මගේ මේ වීඩියෝ එක බලන්න මතක ඇතුව ලයික් එකක් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරගෙනම කතාව එකතු කරන් බලන්න එකතු වෙන්න කියලා තුඟක් ආදරයෙන් ඉල්ලනවා. මේ වෙද්දී කෙවින් ඉන්නේ හොස්පිටල් එකේනේ. ඇත්තටම කෙවින් හොස්පිටල් එකේ ඉන්නේ දැන් ටිකක් හොඳ වෙලා. ඒ කියන්නේ කෙවින්ට දැන් බොහෝ දුරට සනීපයි. ඒ වුණාට මේ වෙලාවේ කෙවින්ව හොස්පිටල් එකෙන් යවන්නේ නැතුව තියාගන්න ප්ලෑන් එක ගහපු අංචනයි සිඟිතේ නිසා කෙවින්ට හොස්පිටල් එකෙන් යන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිම්නාවිට ගෙදරින් කෙවින්ව බලන්න එළියට බහිනවා කියලා එළියට බහින්න විදියකුත් නැහැ. මේ වෙද්දි නිම්නාවේ ඔෆිස් එකෙන් අයින් වෙලා තියෙන නිසා නිම්නාවිට පුළුවන් කමක් නැහැ ඔෆිස් යනවා කියලාවත් එළියට බහින්න. ඉතින් ඒක නිසා තමයි නිම්නාවේ අම්මටයි අප්පච්චිටයි බොරුවක් කියලා කෙවින්ව බලන්න හොස්පිටල් එකට එන්නේ. හැබැයි ඉතින් මෙන්න මේ බොරුව කියන එක සාර්ථක වෙයි කියලාද ඕගොල්ලෝ හිතන්නේ. මොකද මේ වෙද්දි අප්පච්චි වගේම නිම්නාවිගේ අම්මත් දන්නවා නිම්නාවේ මොකක් හරි බොරුවක් කරනවා කියලා. මොකද මේ වෙද්දි අම්මට වගේම අප්පච්චිට නිම්නාවි ගැන සැක හිතලා තියෙන්නේ. ඉතින් ඔන්න ඒ කරුණු කාරණාත් එක්ක අනිවාර්යෙන්ම නිම්නාවිගේ අප්පච්චි හිම හිතාවේ මේ කරන්නේ බොරුවක් තමයි කියලා. ඉතින් මේ බොරුව කරන නිසාම නිම්නාවිගේ පස්සෙන් යන්නව පවා ඉඩකඩ තියෙනවා ජයනාත්. අපි බලාගෙනමු කතාව ඉදිරියේදී නිම්නාවේ හොස්පිටල් ගිහින් එනකන් මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. බොහෝ විට ජයනාත් පස්සෙන් ආවොත් නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද එහෙම වුණොත් නිම්නාවි වගේම කෙවිනුත් හොඳටම බැනුම් අහනවා. ඒ වගේම තමයි නිම්නාවිට දීලා තියෙන කිසිම chance එකක් ඊට පස්සේ අත්විඳින්න නිම්නාවිට හැකියාවක් ලැබෙන්නේත් නැහැ. අපි බලමු කතාව ඉස්සරහට මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වුණොත් මොකක්ද වෙන්නේ කියලා.